a single care. Glass reflections, radio on high, chasing shadows under twilight sky. We're driving fast, we're living slow. Follow the lights where the street signs glow. Turn the volume up and feel the bass. Lost in the rhythm of this neon space. තියෙන හොඳටම ඉඩ තියෙන ෆැමිලි එකකට යූස් කරන්න තියෙන හොඳම වාහනයක් විදියට අපිට මේ WagonR එක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් WagonR එකේ මීට කලින් මොඩල් එකකුත් ආවා. මේ තියෙන second generation එකේ WagonR එක. එතකොට මේක එන්නේ මොඩල් කෝඩ් එකේ MH55 විදියට. ඉතින් ඔයා MH55 මේ මොඩල් කෝඩ් එකෙන් එහාට ගිහිල්ලා MH85S, MH95S කියන අලුත් මොඩල්ස් වලට යන්න ඉන්න කෙනෙක් නම් ඔයත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද ඒකේ මේකේ තියෙන පොඩි වෙනස්කම් ටික ගැන අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වාහනේ වටෙන් බලුවම මේ වගේ හරි සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. ටිකක් වෑන් ෂේප් එකක් තියෙන පොඩි බොක්සි ෂේප් එකක් තියෙන වාහනයක් මේක. කාර් එකේ හැඩයක් නම් නෙවෙයි තියෙන්නේ. හැෂ්බැක් එකක් වුණාට මේක පොඩ වෑන් එකේ ෂේප් එකක් තමයි තියෙන්නේ. වීල් බේස් එක තියෙනවා 2460 mm. ඉතින් කේ කාර් එකකට ගන්න පුළුවන් උපරිම වීල් බේස් එක අරගෙන තියෙනවා. එහෙම අරගෙන කැබින් එකේ ඉඩ හොඳට වැඩි කරලා තියෙනවා. ඉතින් ස්පේස් එක අතින් WagonR එක හොඳ ස්පේස් එකක් තියෙන වාහනයක්. ඇතුලේ හොඳ ස්පේස් එකක් තියෙනවා. 4 දෙනෙක්ට හොඳට ඉඩ ඇතුලේ යන්න පුළුවන් වාහනයක්. පිටිපස්සට ආවම පිටිපස්ස ලුක් එක මේ වගේ බලා ගන්න පුළුවන්. වාහනේ සස්පෙන්ෂන් ගැන කතා කළාම මේක සස්පෙන්ෂන් ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට ඇවිල්ලා තියෙන MacPherson සස්පෙන්ෂන් සිස්ටම් එකක්. පිටිපස්සට ටෝෂන් බීම් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කාලේ හදන හැම කේ කායකම වගේ මේ සිස්ටම් එක තමයි බලා ගන්න හම්බෙන්නේ. බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට වාහනේ හදන්න. ඉස්සරහ ඩිස්ප්ලේ එක හම්බෙන බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරද්දී පිටිපස්ස ඩ්‍රම් බ්‍රේක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් වාහනේ වේට් එකත් එක්ක වාහනේ බ්‍රේක් රෙස්පොන්ස් එක හොඳයි, නරක නෑ වාහනේ. වාහනේ උසින් ටිකක් වැඩි හින්දා හයිට් එකෙන් ටිකක් වැඩි හින්දා වාහනේ කෝනස් වලදී නම් කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි. අපි වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එකේදී ගැන කතා කරමු. අපි වාහනේ එන්ජින් එකකින් පටන් ගමු. මේ MH55S කියන මොඩල් එකේ ආවා මේ FX එක, ඊට පස්සේ FZ එක, Stingray එක කියලා මොඩල්ස් කීපයක් ආවා. ඒ හැම එකම යූස් වුනේ මෙන්න මේ එකම R06A කියන එන්ජින් එක. ඉතින් මේකත් බලා ගන්න හම්බෙන්නේ R06A කියන එන්ජින් එක. එතකොට මේ R06A එන්ජින් එකේ RPM 6500 දී බ්‍රේක් හෝස් පවර් 52ක් විතර ජනනය කරනවා. ඊට අමතරව ටෝක් එක ගත්තාම ටෝක් එක නිව්ටන් මීටර් 60ක් විතර, RPM එක 4000 විතර අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කේ කාර් එකක් විදිහට මේක හොඳ පවර් එකක්. මොකද 660cc එන්ජින් එකක් තියෙන්නේ. ඉතින් මේක හොඳ පවර් එකක්. හැබැයි මේකේ තියෙනවා මයිල් හයිබ්‍රිඩ් සිස්ටම් එකක්. එතකොට මේ මයිල් හයිබ්‍රිඩ් සිස්ටම් එකට කියන්නේ ISG කියලා. ISG කියන්නේ ඉන්ටග්‍රේටඩ් ස්ටාර්ටර් ජෙනරේටර් කියන එක. එතකොට මේකේ තියෙන ඕල්ටර්නේටර් එකයි ස්ටාර්ටර් මෝටර් එකයි දෙකම එකට කම්බයින් කරලා බෙල්ට් එකක් මාර්ගයෙන් මේකේ පවර් එක වැඩි කරනවා. ඒ කියන්නේ ඒක මෝටර් එකක් විදිහට පාවිච්චි කරලා මේකේ ලිතියම් අයන් බැටරි එකක් තියෙනවා සීට් එක යට, පැසෙන් සීට් එක යට. ඒකෙන් පවර් එක අරගෙන අපි කන්දක් නගිනකොට වාහනයක් ඕවර්ටේක් කරනකොට මෙන්න මේ මෝටර් එකේ පවර් එක, ඒ කියන්නේ ස්ටාර්ටර් මෝටර් එක විදිහට වැඩ කරන, ඕල්ටර්නේටර් විදිහට වැඩ කරන මේ සිස්ටම් එකේ පවර් එක අරගෙන එන්ජින් එකට වැඩිපුර තව පවර් එකක් එකතු කරනවා. ඉතින් එතකොට ඒකෙන් හම්බෙන පවර් එක හෝස් පවර් විදියට ගත්තා නම් හෝස් පවර් 3ක් 4ක් විතර පොඩි පවර් එකක්. හැබැයි ටෝක් එක ගත්තාම මේ මෝටර් එකේ ටෝක් එක තියෙනවා නිව්ටන් මීටර් 60ක් විතර. එතකොට ඒ 60යි එන්ජින් එකේ 60 එකතු වෙනවා 120ක් විතර එකතු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් 1000cc එන්ජින් එකක විතර ටෝක් එක අපිට මේකෙන් ගන්න පුළුවන් වාහනයක් ඕවර්ටේක් කරද්දී හරි කන්දක් නගිද්දී හරි. ලංකාවේ ලොකු මතයක් තියෙනවා WagonR එකේ පහ දාලා කඳු වදින්නේ නැහැ කියලා. ඉතින් මුලින්ම කියන්නනේ මේ වාහනේ 5 දිනෙකට යන හදපු වාහනයකුත් නෙවෙයි. අනිත් එක මේක 3 සිලින්ඩර් එන්ජින් එකක් තිබ්බට 660cc එන්ජින් එකක් තිබ්බට සාමාන්‍යයෙන් 660cc ටර්බෝ එන්ජින් එකක පවර් එකට සමාන පවර් එකක් මේකෙන් මේ ISG සිස්ටම් එකේ නිෂ්පාදනය කරනවා. ඉතින් එන්ජින් එක ගැන මේ වගේ දේවල් ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ. මේක මම කිව්වා R06A එන්ජින් එක කියලා. දැන් ඔයා මේ වාහනේ ගන්න MH55 එකක් නැතුව MH95 එකක් හරි 85S එකක් හරි නම් ඒ මොඩල් වලට නම් යන්නේ අලුත් මොඩල් එක ගන්නම් ගන්න. ඔයා ගන්නින් අලුත් WagonR ගන්නම්. එතකොට ඒ WagonR එකේ ආවේ R06D කියන එන්ජින් එක. එතකොට මේකට වඩා ඩිවෙලොප් වෙච්ච එන්ජින් එකක් තමයි R06D කියන්නේ. ඒකේ එක සිලින්ඩර් එකකට
ඉන්ජෙක්ටර්ස් දෙක ගාන ඉන්ජෙක්ටර් 6ක් ආපු එන්ජින් එකක්. හැබැයි ඒකේ පවර් එක මේකට අඩු කරලා තියෙනවා. මේකේ හෝස් පවර් 52ක් ගනිද්දී RPM එක 6500 දී ඒකේ ගන්නේ හෝස් පවර් 49යි. ටෝක් එකත් අඩු වෙලා තියෙනවා 58ට මට මතක හැටියට 60න් 58ට අඩු වෙලා තියෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඒක try කරලා තියෙන්නේ මේකටත් වඩා fuel efficient වාහනයක් හදන්න මිසක් මේකට වඩා pickup වාහනයක් හදන්න නෙවෙයි. ඉතින් මේකට සාපේක්ෂව ඒකේ pickup එක අඩුයි. මොකද ඒකෙත් MH85 S එකේ අපිට හයිබ්‍රිඩ් සිස්ටම් එකක් බලා ගන්න හම්බුනේත් නැහැ. එතකොට ඒකේ ටෝක් එකයි ඒ ටික ඔක්කොම සෑහෙන්න අඩුයි. මේ දේවල් ටික එන්ජින් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේකේ කොමන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ජෙල් මවුන්ට් එක එන්ජින් එකේ ජෙල් මවුන්ට් එක බහින ප්‍රශ්න සහ මේකේ එජස්ටර් රේසර් එක තියෙනවා. එජස්ටර් රේසර් එකේ ප්‍රශ්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේකේන කොමන් ප්‍රශ්න ටිකක්. එන්ජින් ඔයිල් එක විදිහට අපිට 0W20 ඔයිල් එක යූස් කරන්න පුළුවන්. එන්ජින් ඔයිල් එක විදිහට බ්‍රේක් ඔයිල් එකට අපිට .304 බ්‍රේක් ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්. එන්ජින් එක ගැන මෙච්චර කතා කරන්න තියෙන්නේ. රිලයබල් එන්ජින් එකක්, කාලයක් පාවිච්චි කරන එන්ජින් එකක්. මේකේ ISG සිස්ටම් එකේ සමහර වෙලාවට මයිලේජ් එකත් එක්ක ප්‍රශ්න එනවා සහ වාහනේ දුවන්නේ නැතුව එක තැන තිබ්බාම ඔයා වාහනේ ඩේලි යූස් කරන්නේ නැත්නම් වාහනේ එකම තැන නම් තියෙන්නේ. අන්න ලිතියම් අයන් බැටරි එක charge නොවි ඒකෙත් ප්‍රශ්න ටිකක් එන්න බලනවා. ඉතින් ඩේලි වාහනේ ඩ්‍රයිව් කරන කෙනෙක්ට මේක කරදරයක් නැතුව දුවන්න පුළුවන්, ඉඩ කඩ ඇතුව දුවන්න පුළුවන් වාහනයක්. අපි ලිතියම් අයන් බැටරි ගැන කතා කරපු නිසාම අපි ඒකත් බලලා ඉමු. මෙතන සීට් එක යට අපිට බලා ගන්න හම්බ වෙන මේ ලිතියම් අයන් බැටරි එක අයින් කළාම මේ විදිහට අපිට බැටරි එක බලා ගන්න හම්බ වෙනවා. වැගන් ආර් එකක් හරි ස්පේසියා එකක් හරි ඒ වගේ වාහනයක් තියෙන කෙනෙක් නම් මේක අනිවාර්යෙන් දින හස්ල එකෙත් මේක එනවා. එතකොට ඒ වගේ වාහනයක් යූස් කරනවා නම් හරි ගන්න ඉන්නවා නම් හරි වතුර බෝතල් සීට් එකකට දාන පුරුද්ද වහාම නතර කරගන්න. මොකද මේ වතුර බෝතලයකින් වතුර ටිකක් හරි බීම් බෝතලෙන් හරි මෙතනට ලීක් වෙලා මේ බැටරි එකට ගියොත් අන්න එතකොට ඔයාලට ලොකු ගාණක් මේකට වියදම් කරන්න වෙන්න පුළුවන් බැටරි එක මාරු කරන්න. අපි කොහොම බූට් ස්පේස් එක ගැනත් කතා කරලා ඉමු. බූට් එක අරගමු. මේකේ කේකා එකක් විදිහට ගත්තාම හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. මේක 50-50 ෆෝල්ඩ් කරලා මේ වගේ ලොකු ඉඩක් ගන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ සීට් එකත් ඇඩ්ජස්ට්මන්ට්ස් කීපයක් තියෙනවා. ඒක නිසා තව මේක ඉඩ වැඩි කරගන්න chance එක තියෙනවා. ලොකු ඉඩක් තියෙනවා සීට් ටික ෆෝල්ඩ් කළාම. මේ සීට් එකත් අපිට මෙතනින් එහෙම ඉස්සරහට පස්සට ගන්න හැකියාව තියෙනවා. අපිට වාහනේ බූට් ස්පේස් එක වෙනස් කරගන්න, ලෙග් රූම් එක වෙනස් කරගන්න ඒ විදිහට පුළුවන්. එතකොට මේ විදිහට ඉඳගත්තාම මේ සීට් එක පිටිපස්සටම කරලා තියෙන්නේ. එතකොට මේ විදිහ හොඳ ලෙග් රූම් එකක් මට තියෙනවා. ඒ වගේම හොඳ හෙඩ් රූම් එකකුත් තියෙනවා. දෙන්නෙට සප්පහසුට යන්න පුළුවන්. තුන් දෙනෙට යන්න මේක ගැලපෙන්නේ නැහැ. මම තුන් දෙනෙට යන රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේක ෆ්ලෝ හම්ප් එකක් නැහැ. ෆ්ලෝ හම්ප් එකක් නොතිබ්බට මේ විදිහට සීට් බෙල්ට් දෙකයි මේ සීට්ස් දෙක වෙන වෙනම ආපු ඉන්න මෙන්න මේ ටිකයි නිසා මැදගෙනෙට යන්න මාරම පහසුයි. අනිත් දේ තමයි මේක මැදට සීට් බෙල්ට් එකක් එන්නේ නැහැ. මොකද හතර දෙනෙට යන්න හදපු වාහනයක්. ඊට අමතරව අපිට මේ සීට් එක මෙන්න මේ විදිහට තව ටිකක් ඇන්ගල් කරගන්න පුළුවන්. ඉතින් දුර ගමනක් යද්දී ඒ විදිහට කම්ෆර්ටබල් මේක ගමනක් යන්න පුළුවන්. හතර දෙනෙට මම ආයෙත් මතක් කරනවා පස් දෙනෙට මේක ගැලපෙන්නේ නැහැ. හරි. අපි ඔහොම ඉස්සරහට යන් මේ හරි සරල මේ ඩිසයින් එකක් තියෙන්නේ. ඔක්කොම හાર્ඩ් ප්ලාස්ටික් වලින් දැන් ඇවිල්ලා තියෙන්නේ. වාහනේ ඩ්‍රයිවර් සයිඩ් එකට ගියාම මේ විදිහේ හොඳ ස්පේස් එකක් තියෙන ඉඩකඩක් මේ තියෙන හොඳ ස්පේස් එකක් තියෙන වාහනේ. ඩෑෂ්බෝඩ් එක මේ විදිහේ ටූ ටෝන් ඩෑෂ්බෝඩ් එකක් ඉන්නේ ඩිසයින් එකක් එක්ක. මේ හැම දෙයක්ම හાર્ඩ් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඊට අතර මේක හෙඩ් අප් ඩිස්ප්ලේ එක එනවා. ඒක ඇත්තටම ඩ්‍රයිව් කරද්දී හරි පහසුයි හෙඩ් අප් ඩිස්ප්ලේ එක තියෙන එක. ඒ වගේ දේවල් ටික දැන් කතා කරන්න තියෙන්නේ. මේ විදිහේ සරල AC කන්ට්‍රෝලර්ස් මේ එනවා. ඊට අමතරව පවර් ෂටර්, පවර් මිරර් ඔය සාමාන්‍ය වාහනේ න ඔප්ෂන් ටික ඔක්කොම මේකේ තියෙනවා. මෙතන අපිට ඉකෝ හෙඩ් ඔන් ඔෆ් එක, ඊට පස්සේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක ඇඩ්ජස්ට් කරගන්න බටන්ස්, මේවා ලේන් ඩිපාචර්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඒ ටික බලා ගන්න පුළුවන්. අපි වාහනේ ස්ටාර්ට් කරලා බලමු.
වාහනේ ස්ටාර්ට් වුණා. අපිට එන්ජින් එකයි බැටරි එකයි වීල් එකට ඒක පවර් එක යන විදියයි මෙතනින් පෙන්නනවා. ලීටර් කිලෝමීටර් කීයක් කරලාද කියලා මේක ලීටර් කිලෝමීටර් 13.7ක් වැඩ කරලා කියලා පෙන්නනවා. ඒ කියන්නේ සිටි එකේ සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රමාණයක් මේක වැඩ කරනවා. මම පර්සනල් මේක දුර ගමන් ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් දුර ගමනක් යද්දී මම හයිවේ එකේ අම්බලන්ගොඩේ ඉඳන් කොට්ටාවට ආවා. මේකක මං හොඳටම තෙල් වැඩ කරන විදිහට ඩ්‍රයිව් කළේ. වාහනේත් හොඳ තත්ත්වෙ තිබ්බා. එතකොට ඒ ගියපු ගමනේදී වාහනේ තෙල් ලීටරයට කිලෝමීටර් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැද්ද දන්නේ නැහැ. ලීටරයට කිලෝමීටර් 35ක් වැඩ කරලා තිබ්බා හයිවේ එකේදී. එතකොට හයිවේ එකකින් එළියට දැම්මම සාමාන්‍ය තෙල් ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඉස්සරහා මේ බිල්ඩින් එක මේ ගෙදර හදන ඉඳ යන යෝනෝදී ඒකින්ද මම රිවර්ස් කරනවා වාහනේ. මේ එතකොට වාහනේ හයිවෙන් එළියට දැම්මම තෙල් ගන්න ප්‍රමාණය කොහොමද අඩු වෙනවා. එතකොට ගෙදර ඇවිල්ලා මම වාහනේ පාක් කරද්දි තිබ්බේ 32ක් විදියට. ඉතින් හොඳ ෆුවල් කන්සම්ප්ෂන් එකක්. වාහනේ සස්පෙන්ෂන් ගැන කතා කරනවා. සස්පෙන්ෂන් හරිම සොෆ්ට්. මම කලිනුත් කිව්වා වගේ ඉස්සරහා MacPherson පිටිපස්ස ටෝෂන් බීම් එකක් දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සස්පෙන්ෂන් මාරම සොෆ්ට්. මොකද ගොඩක් බර වාහනිකුත් නෙමෙයි මේක. සස්පෙන්ෂන් මාරම සොෆ්ට්. අර ගමනක් යද්දී අර ඒක හින්දා පොඩ්ඩක් වාහනේ පැද්දෙන ගතිය තියෙනවා. බොඩි රෝල් එක ටිකක් වැඩි වාහනේ. වාහනේ බොඩි රෝල් එක වැඩි එක ඉතින් සිටි එකේ ඩ්‍රයිව් කරන්න කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. මේක ටර්නින් රේඩියන්ස් එකත් ගොඩක් අඩු වගේක් තියෙන්නේ. ඒකින්ද ළඟ වාහනේ හරවන්න හසුරවන්න මාරම ලේසි. මොකද වාහනේ ඉස්සරහත් හරි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් හරි ලේසි ඩ්‍රයිව් කරන්න. බලන්න පේනවාද එන්ජින් එකෙන් පවර් එක රෝද වලට දෙනවා කියලා මෙතන පෙන්නනවා. මේක ISG සිස්ටම් එකත් එක්ක අපි ගොඩාක් වාහනේ පිකප් කළාම බැටරි එකනුත් සපෝට් කරනවා. ඒ සපෝට් එකත් එක්ක හොඳ පිකප් එකක් තියෙනවා ඇත්තටම. මේක 1500cc 1600cc එන්ජින් එකක් එක්ක සසඳන එක වැරදි. දැන් ලංකාවේ ගොඩක් කට්ටිය මේක පිකප් නැහැ කියන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන 1500 1600cc එන්ජින් තියෙන අනිත් වාහනත් එක්ක කම්පෙයාර් කරලා දැන් මේක පිකප් නැහැ කියන්නේ. ඉතින් 660cc එන්ජිමක් විදියට බැලුවාම මේකේ පිකප් එක හොඳටම හොඳයි. මොකද ජපානයේ තියෙන රෙගියුලේෂන් වලටත් ගැලපෙන්නනේ මේ වාහනේ හදලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ දීලා තියෙනවා මේ පවර් එකකින් එහාට වාහනේ හදන්න බෑයි කියලාත් කේකා එකක් විදියට. ඉතින් ඒ රෙගියුලේෂන් එක්ක හදලා තියෙන වාහනයක් වෙලත් මේ පිකප් එක ගැන කියන්න වැරද්දක් නැහැ. මේකේ තව වෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වාහනේ ස්ටීරින් රැක් එක. ඉතින් මේක ස්ටීරින් රැක් එකේ පොඩි ප්ලේ එකක් එන්න ගන්නවා මයිලේජ් එකත් එක්ක. එතකොට ඒ අඩුපාඩු ඉතින් හදාගන්න. ඉතින් ඒ වගේ රනින් රිපෙයාර්ස් ඉතින් ඕනේ වාහනයක එනවා. ඊට අමතරව පිටිපස්සේ හබ් බ්‍රේසර් යනවා. ඒක ටිකක් යම් ගාණක් වෙනවා හබ් බ්‍රේසර් ගියාම. ඉතින් ඒ වගේ දේවල් ටිකක් ඇරෙන්න වෙන මේකේ කියන්නේ ඒව හැම වාහනයකම වගේ අනිවාර්යෙන් රනින් රිපෙයාර්ස් ඒ ඇරෙන්න වාහනේ ඔයා ඩේලි ඩ්‍රයිව් කරන කෙනෙක් නම් ට්‍රැෆික් එකේ නිතර යන කෙනෙක් නම් ඔයාට තෙල් වැඩ ගන්න වාහනයක් ඕන නම් ඔයාට මේක හොඳ වාහනයක්. මොකද සිටි එකේ ලීටර් කිලෝමීටර් 13ක් 14ක් 15ක් වගේ කරගන්න පුළුවන්. දුර යනකොට 27ක් 28ක් විතර අනිවාර්යෙන් වැඩ ගන්නවා. වාහනේ කී දෙනෙක් ඉන්නවද කියන එකත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඔයා ඩ්‍රයිව් කරන විදියත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. එහෙනම් මේ වගේ තව වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාට තියෙන ප්‍රශ්න comment එකකින් දාන්න. අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් safe drive. Down the avenue, wind in my hair. Tires on the tarmac, not a single care. Glass reflections, radio on high. Chasing shadows under twilight sky. We're driving fast, we're living